කොමේ මරිසිල්ලා මෙටනවා ආසර් මෙමයි මේ තමුස දැන් ඉන්ටැන් අරගෙන මාස දෙකක් විතර වෙන්ටෙනවා තාම හරියට කවුන් 10ක් 15ක්වත් ගොඩදාගත්තේ නැහැ නේද? අනිසර් මේමයි මම උත්සාහ කරනවා සර්. තමුස්සගේ ජොබ් එක පර්මනන්ට් කරන්න ඕන නම් අනිවාර්යෙන් දවසට account 50ක්වත් ඕපන් කරන්න ඕන. 50ක් අම්මෝ. තමුසට කලින් මේ බැංකුවේ හිටපු හැම ඉන්ටර්න්ලම දවසට අඩුම ගානේ account 40ක්වත් ගොඩ දැම්ම හොයි. අනිසර් මිනිස්සුන් දැන් සල්ලි නැහැ සර්. තමුස නිකන් මේ පුටුවට ඉඳන් වෙලා පුටුව රත් කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. යනවා ගිහිල්ලා කොහම හරි account එකක් ගොඩ දාගෙන එනවා. සර් හරි මම යන්නම්. මූණන් ගියා ඉතින් කොහින්ද මම account මවන්නද? අද කොමරි මැච් එකක් ගාලා account එකක් ගොඩ දාගන්න වෙනවා. මේ දවස්වල මිනිස්සු සල්ලි ඉතුරු කරන්න තියා මේ හරියට තුන් එලවත් කා ගන්න බැරුව ඉන්නේ. බැංකුවල මැනේජර් අයලා නම් කියයි. මොකද කරන්නේ ගේමක් ගන්න වෙනවා අනිවාර්යෙන්. නැත්තම් ජොබත් කෙලවිලා යනවා. අනේ මහත්තයෝ මට රුපියල් 100ක් දෙන්න මහත්තයෝ. ඩේටා කාඩ් එකක් දාගත්ත කාලයක් මතකනේ. පින් අත්තේ. අර ඉන්නේ පොරක් බස්සන්ට උනද ලනුවක් කියලා. මාත්‍යා ඒ පාර මොකක්ද? මාත්‍යා මේමයි මේ අපේ අලුතෙන් ඉතුරු කිරීමේ පැකේජ් එකක් තියෙනවා. අපි ඒක හඳුන්ලා දීලා තියෙන්නෙම මේ මහත්තයලා වගේ බිස්නස් කරන අයට තමයි. එහෙමද? ඉතින් මහත්තයාට තියෙන්නේ ඩේලි සල්ලි දාලා අපේ රිසිට් පතක් ගන්න විතරයි. ඔටෝමැටිකලි මහත්තයාගේ සල්ලි බැංකුවට ගිහිල්ලා මහත්තයාගේ තැන්පතුවට යනවා. අවුරුද්ද අන්තිමේට පොලිය ගත්තා ලස්සනට කාලා බීලා ජීවත් වෙන්න තමයි තියෙන්නේ. හැබැයිට හැමදාම ඉතින් ඔහොම කට්ට ගන්නද බලාගෙන ඉන්නේ ආ. වැඩේ නම් හොඳයි වෙන්නේ කොහමද? කියන්නකො ඉතින්. හරි. ගිනුම ඕපන් කරන්න රුපියල් 10යි යන්නේ. 1000 රුපියල්. හරි. වැඩේ කරමු. ගන්නකො මේක. දෙන්නකෝ. හරි. හරි එහෙනම් see you later. දැන් මොකද කරන්නේ? ආයේ බැංකුවට යන්න අතේ සල්ලිත් නැහැ. දවල්ට කාලත් නැහැ. ඉන්ටර්න් කියලා හම්බෙන්නේ සොච්චෙන් ජීවත් වෙන්න පුළුවන්ද මාසයක්? දැනට මේ අංකල් කාර්යාගේ රුපියල් 10 වීදම් කරනවා. රයිස් එකක් කාලා තේ එකක් ගාලා සීප් එකේ ඊවිනිං ටයිම් එකේ බැංකුවට මාරු වෙන්න ඕන. account 50යි. Many months later. මචං මාර කේස් ගන්න 100 කෙනෙක් ඇවිල්ලා මේ පිස්සුවක් කෙලෙනවා. එන බෝලයක් බස්සලා මේ 100ට account එකක් හදලා දීලා තියෙන මේ අපේ බැංකුවේ පොරා. ඉන්ටර්න් කියලා තමයි කියලා තියෙන්නේ පොඩ්ඩක් ගිහින් බලපන්. බඩකට එනවා. තොපිට විතරයි ආරක්ෂාව ඕනේ. අපිට කෙලවුණක් කමන්නේ. අනේ 100 පරහත්ත. රාජ්‍ය බැංකුව තමයි අපෝ හොරා කන්නේ. රාජ්‍ය බැංකුව තමයි හොරා කන්නේ. අනේ 100 තොපි සම්බන්ධයි. තොපි අපිට තර්ජනය කරන්නේ ඒකයි. තොපි අපිට තර්ජනය කරන්නේ තොපිත් මේ සල්ලි හුරා කන්න සම්බන්ධයි. අනේ අහන්නකෝ. බැංකුවම සම්බන්ධයි. අනේ 100 මේ වැරදිලා 100 වියදම් වුණා ඒක. බැංකුවම සම්බන්ධයි. මේ සල්ලි හුරා කෑමට. මූ මේ එන්ටපත් තර්ජනය කරන්න දන්නවද? අනේ නෑ සර් 100 තෝ අපිට තර්ජනය කරන්න කොහමද? මොකද්ද තෝගේ රාජකාරිය? මොකද්ද තෝගේ රාජකාරිය බැංකුවේ? මං ඉන්ටර්න් සර් 100 මොකද්ද තෝගේ රාජකාරිය කොහෙද කරන්නේ කො? තාම පර්මනන්ට් නෑ. මේ තියෙන අයිඩෙන්ටිය මොකද්ද මොකේ රාජකාරිය? පෙන්නපන් අයිඩෙන්ටිය අපිට. අපිට කිව්වේ උඹ අපිට තර්ජනය කරනවා නම් අයිඩෙන්ටිය පෙන්නපන්. අනේ 100 තරහා ගන්න එපා කාම් ඩවුන් පෙන්නපන් අයිඩෙන්ටිය. තර්ජනය කරනවා මම මොකද බලපන්. බලන්න මම හැපෙන්න බලපන්. කවුද මේ? පෙන්නපන් අයිඩෙන්ටිය. ඉන්න පොඩ්ඩක් අයියෝ සර්. කවුද මෝ? අයිඩෙන්ටිය මොන සිල්වාද? මම සිල්වා නෑ සර්. අඩ්මින් සිල්වා? මොන සිල්වා වුණත් කමන්නේ ඔබ දැනගනි. උඹේ රාජකාරිය කරපන් බා අපිට තර්ජනය කරන්න එන්න පා හරි. හරියට මං 100ක සල්ලි ටික කොහමරි දානවා මට වියදම් වුණා 100. පාජඩියෝ. මම බදාදට එනවා. අහනද? ඇවුනෝ. බදාදට එනවා. බදාදට එනවලු. බදාදට. යම්. බදාදට එනවා යම්. බදාදට එනවා කියන්නේ බදාද වෙල්ලමක් කරන්නද? මගේ දාට නිවාඩුනේ.